මේ 2000 අවුරුද්දේ ඇප්ලයිඩ් පේපර් එකේ සාපේක්ෂ ප්‍රවේගය ගන්න පල්ල D වූ ඍජු ගඟක ජලය ඒකාකාර u ප්‍රවේගයෙන් ගලා යයි. ජලයට සාපේක්ෂව v වේගයෙන් පිහිනීමට හැකි මිනිසෙක් ගඟ ඉවුරට ලම්බව ගඟ හරහා චලනය වන පරිදි පිහිනයි. ගඟ තරණය කිරීමට මිනිසා ගන්නා t කාලය සොයන්න. එබ මිනිසාට d දුරක් ඉවුරට සමාන්තරව උඩු ගම්බලා පිහිනා ආපසු ආරම්භක ස්ථානයට පිහිනීමට ගතවන කාලය ප්‍රකාශයක් බව පෙන්වන්නේ. u ට වඩා v විශාල විය යුත්තේ ඇයි? ඒක තමයි අපේ ප්‍රශ්නේ. හරි. දැන් අපි ගන්න හොඳට කියවලා ඉස්සෙල්ලම පොඩි රූප සරණක් අඳගමු. ගඟ ඇඳලා ගඟේ පළල D කියලා දීලා තියෙනවා. ගඟේ ජලය මොකක් හරි පැත්තක් ගන්න u කියලා පැත්තක් ගන්න ප්‍රවේගයෙන් යනවා. ඒකේ ලක්ෂණ කරවති මේ විදිහට. ඊට පස්සේ ජලයට පොළොවට සහ මිනිසාට සංකේත ගත්තේ මේ විදිහට පොළොව E කියලා ගන්නම් මම. ජලය W කියලා ගමු. මිනිසා M කියලා. හරිද? ඊට පස්සේ අපිට දීපු දත්ත ටික අපි ඉස්සෙල්ලම ලියා ගන්න ඕන. සාපේක්ෂ ප්‍රවේගයක් විදිහට දත්ත මොනවද කියලා. දීලා තියෙනවා ඉස්සෙල්ලම ගඟේ ප්‍රවේගය u කියලා. දැන් අපි දිශාවත් අපේ උත්සාහයෙන් ලකුණු ගලක් නිසා ඒ පැත්තට අපිට දිශාවත් ගන්න පුළුවන්. එතකොට පොළොවට සාපේක්ෂව ගඟේ ප්‍රවේගය තමයි u කියන්නේ. v w, e අපි ගත්ත සංකේත වලට අනුව අපි ගත්තේ පොළොව e කියලා, ජලය w කියලා. එතකොට පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය v w, e විදිහට තමයි සාපේක්ෂ ප්‍රවේගයදී අපි නිරූපණය කරන්නේ. v w, e සමානයි u දිශාවත් අපිට රූප සටහනෙන් වෙනවන්න පුළුවන් මේ දිශාව කියලා. ඒතර විශාලත්වය සහ දිශාව දෙකම දන්නවා ඒ රාශිය අපිට. ඒ වගේම ගාන කියලා තියෙන අපිට ජලයට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය v කියලා. ඒක අපිට ලියන්න පුළුවන් v m, w සමානයි v කියලා. හරිද? ඊට පස්සේ අපිට ගාන කියලා දෙනවා තව දෙයක්. මිනිසෙක් ගඟ ඉවුරට ලම්බව ගඟ හරහා චලනය වන පරිදි පිහිනයි කියලා. ඒතර ගඟ හරහා චලනය වෙන්නේ මිනිසා ගඟ ඉවුරට ලම්බව. එවනම් පොළොවට සාපේක්ෂව මිනිසා ගිහිලා තියෙන ප්‍රවේගයේ දිශාව ගඟ ඉවුරට ලම්බව වෙනවා. එහෙමනම් පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගයේ විශාලත්වය නම් අපි දන්නේ නැහැ. නමුත් දිශාව අපිට හරියටම කියන්න පුළුවන් ගඟ ඉවුරට ලම්බව කියලා. එහෙමනම් v m, e කියන එක වෙන්න ඕන රූප සරණ ගන්නවා. මේ පැත්තෙන් එහා පැත්තට යනවා කියලා. මෙන්න මේ දිශාව. දැන් අපිට රාශි තුනක් තියෙනවා. මේ රාශි තුන සම්බන්ධ කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන් අපිට දාන්න පුළුවන්. අපිට ඇත්තටම ඕන කාලය හොයාගන්න. හරි. කාලය හොයාගන්න අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන් දාන්න කලින් පොඩ්ඩක් බලමු කාලය හොයාගන්න අපිට ඇත්තටම මොකක්ද ඕන කියලා. අපි ඇත්තටම දන්නවා පොළොවට සාපේක්ෂව මිනිසා යන්න ඕන විස්ථාපනය කොච්චර දුරද කියලා ලියා පැත්තට යන්න. අපෙන් කාලයනේ අහන්නේ. හරි විස්ථාපනය d දුරක් යන්න ඕන. එතකොට කාලය සමාන වෙනවා විස්ථාපනය බෙදීම ප්‍රවේගයට. අපි දන්නේ පොළොවට සාපේක්ෂව දුර d කියලා. ඒ වගේම පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගයත් හොයාගත්තින් පොළොවට සාපේක්ෂව මිනිසා යන්න තියෙන ඒ විස්ථාපනය පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගයෙන් බෙදුවොත් අපිට එන්න ඕන කාලය. මොකද මිනිසා පොළොවට සාපේක්ෂව තමයි d දුරක් යන්න ඕන. එතකොට වෙන ප්‍රවේගයන්ගෙන් බෙදුවට අපිට කාලය එන්නේ පොළොවට සාපේක්ෂව නම් මිනිසා d දුරක් යන්න ගියේ පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගයෙන් බෙදුවොත් තමයි කාලය එන්නේ. එහෙනම් අපිට ඇත්තටම මෙතන පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගයේ විශාලත්වය හොයාගන්නවා. නැත්නම් වෙන දෙයකින් කියනවා v m, e හොයාගන්නවා. හරි. අපි අනිත් දත්තත් දාන නිසා අපි ඔය දිශාව විතරක් දාන රාශිය උත්තර විදිහට තමයි සාමාන්‍යයෙන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දානකොට ඒකත් පොඩ්ඩක් මෙතන මතක තියාගන්න. රාශි තුනක් තියෙනවනේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දානකොට. එතකොට එකක් තියෙනවා නම් විශාලත්වයේ දිශාවයි දෙකම දාන්න එක. අනිත් එක විශාලත්වයේ විතරක් දාන්න එක. සහ තව එකක් තියෙනවා නම් දිශාව විතරක් දාන්න එක. සාමාන්‍යයෙන් ඒක ලේසි අපි ප්‍රවේග ත්‍රිකෝණ අඳිනකොට ලේසි වෙනවා. සාමාන්‍යයෙන් විශාලත්වයේ විතරක් දාන්න එක උක්ත කරලා අඳින්න. උක්ත කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාන්න. මම අපෝ කියන්න. එකක් තියෙනවා විශාලත්වයේ දිශාවයි දෙකම දාන්න එක. අනිත් එකේ විශාලත්වය විතරයි දාන්නේ. අනිත් එකේ දිශාව විතරයි දාන්නේ. ඒ අවස්ථාවේදී ඒ වගේ අවස්ථාවකදී දිශාව විතරක් දාන්න එක උක්ත වෙන විදිහට සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ ලියන්න. මෙතන ඒ වගේ අවස්ථාවක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. එතකොට විශාලත්වය දන්න එක විතර උක්ත වෙන ලියුවොතින් v m, e සමාන අනිත් එක ඉතින් කොහොමද ලියන්න පුළුවන් v m, w දැන් w තමයි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. එතකොට
දිශාව විතරක් දන්න එක එක පැත්තක තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා විශාලත්වය විතරක් දන්න එක සහ විශාලත්වය සහ දිශාව විතරක් දෙකම දන්න එක. මේ වගේ අවස්ථාවල සාමාන්‍යයෙන් සරල එකක් නෙවෙයි නම් වෘත්තයක් ඇතුළේ අඳිනකොට අපිට පහසු වෙනවා. නමුත් මම මෙතෙන්දී ඒක මේ යන්නේ මම පස්සේ ගානක කියලා දෙන්නම්. මෙතන සරලවම අපිට ප්‍රයෝගික ත්‍රිකෝණය නිර්මාණය කරන්න පුළුවන්. සංප්‍රයුක්තය මේ දිශාවට වෙන්න ඕන නම් ඉස්සෙල්ලා සංප්‍රයුක්තය අඳින්න. ඊට පස්සේ u අඳින්න. එතකොට අනිවාර්යයෙන්ම v මේ පැත්තට එන්න ඕන කියලා තේරෙනවා. හරි. එතනින් මට ඕනුනේ පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය ගන්න. එහෙමනම් පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය ප්‍රයෝගික ත්‍රිකෝණය බැලුව ගමන් වලට තේරෙනවා v වර්ග u වර්ගයේ මූලය කියලා පරිතදස් ප්‍රමේය එනවා. එහෙමනම් මේ උරින්ද එහා ඉවරට මිනිසාට ගමන් කරන ගතවන කාලය වෙන්නේ d බෙදීම මෙන්න මේ ප්‍රවේගයේ විශාලත්වය. ඒක සමානයි v වර්ග u වර්ගයේ මූලය. එහෙනම් t වෙනවා d බෙදීම v වර්ග u වර්ගයේ මූලය. ඒක තමයි කැපිටල් T ගේ උත්තරය. ඊට පස්සේ අපිට ගන්න තව කොටසක් අහලා තියෙනවා. ඒ අහලා තියෙන්නේ එම මිනිසාට d දුරක් ඉවුරට සමාන්තරව උඩුගම් බලා පිහිනා ආපසු ආරම්භක ස්ථානයට පිහිනීමට ගතවන කාලය මොකක්ද ඔබ පෙන්වන්න කියලා. හරි. ඉවුරට සමාන්තරව d දුරක් උඩුගම් බලා පිහින අවස්ථාවේදී කාලය t1 කියලා අරගෙන මම t1 හොයනවා. ඒ වගේම ඒ d දුර ආපහු පිහින ගතවන කාලය t2 කියලා අරගෙන ඒ t2 වෙනම හොයලා ඒ t1යි t2යි එකතු කරලා මුළු කාලය මේක ඔබ පෙන්වන්න හදනවා. හරි. d දුර උඩුගම් බලා පිහිනකොට මිනිසාගේ පොළොවට සාපේක්ෂ දිශාව වෙන්නේ එතකොට ගංගාන දිශාවට නෑ අනිත් දිශාව. ඒ වගේම සාපේක්ෂ ප්‍රවේගයේ පූර්ව ධර්ම දැම්මම අපිට ලියන්න පුළුවන් එතකොට vm යුක්ත වෙන විදිහට vm w දන vw e අනිත් අගයන් වෙනස් වෙන්නේ ගංගාන දිශාව එහෙමයි. ගඟට සාපේක්ෂව මිනිසාට තියෙන ප්‍රවේගය වෙනස් වෙන්නේ ඒවත් එහෙමයි. එහෙම ලියුවොත් අපිට ඇත්තටම මෙතනින් එනවා පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය v ඍණ u වෙනවා. ගඟ පල්ලෙහාට ගන්නවා ගඟට සාපේක්ෂව මිනිසා උඩට v ප්‍රවේගයෙන් පිහිනනවා. ඇත්තටම මිනිසා යන්නේ v ඍණ u ප්‍රවේගයෙන් තමයි මිනිස් කැලදද. එහෙමනම් t එක වෙන්නේ d බෙදීම v ඍණ u. මොකද පොළොවට සාපේක්ෂව යාගේ d දුර. එහෙමනම් පොළොවට සාපේක්ෂව යාගේ ප්‍රවේගයෙන් බෙදනවා. පොළොවට සාපේක්ෂව යාගේ ප්‍රවේගය මේ මොහොතේ v ඍණ u වෙනවා. එතකොට t එක සමානයි d බෙදීම v ඍණ u. ඒ වගේම d දුරක් ආපහු පිහිනන විට පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය ගංගාන දිශාවටම වෙනවා. එතකොට අපිට ප්‍රවේග සාපේක්ෂ ප්‍රවේග මූල ධර්ම දාන්න පුළුවන් v m, e සමානයි vm, w ධන vw, e කියලා. ඒ අවස්ථාවේදී ගංගාන දිශාව සහ ගඟට සාපේක්ෂව මිනිසා පිහින දිශාව දෙකම එකම පැත්තට තියෙන නිසා පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය මේ දෙකේම එකතුවෙන් ලැබෙන්නේ. එක ගණන එකක් මිනිසා තවත් වේගවත් වෙනවා පල්ලෙහාට යන්න. එතකොට ඒ කාලේ t2 කියලා ගත්තොත් පොළොවට සාපේක්ෂව මිනිසා ගමන් කරන්න ඕන දුර පල්ලෙහාට d දුරක් යන්න ඕන. ප්‍රවේගය වෙන්නේ v ධන u. එතකොට t2 සමාන වෙනවා d බෙදීම v ධන u කියලා. එහෙනම් මුළු කාලය සමාන වෙනවා t1 ධන t2ට. ඒ කියන්නේ d බෙදීම v ඍණ u ධන d බෙදීම v ධන u. මෙතනින් මම d පිටට අරගෙන v ඍණ u වාරයක් v ධන u කියන පොදු හරය විදිහට ගත්තොත් උඩ එනවා අපිට ලවය v ධන u ධන v ඍණ u කියලා. හරය එනවා v ඍණ u වාරයක් v ධන u කියලා. ඉතින් මේක වර්ග දෙකාන්තරය අපිට එකපාරට ලියන්න පුළුවන් මේක v වර්ග ඍණ u වර්ග කියලා. එතනින් උඩ u ට u කැපිලා ගිහිල්ලා 2v යක් එනවා. එතකොට 2dv සමානයි v වර්ග ඍණ u වර්ග කියලා එනවා. නමුත් අපිට උත්තරේ d නෑ. එහෙනම් අපිට කරන්න ඕන ඉස්සෙල්ලා d නෑ කැපිටල් T තියෙනවා. කැපිටල් T d ඇතුළේ ඉස්සෙල්ලා හොයාගත්ත d ට ප්‍රකාශනයක් ගත්තා. එතනින් d යුක්ත කරොත් අපිට එනවා d සමානයි t වාරයක් v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලය කියලා. අන්න ඒක මෙතන d වෙනකොට ආදේශ කරනවා. එතකොට එනවා 2v බෙදීම v වර්ග ඍණ u වර්ග වාරයක් t වාරයක් v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලය කියලා. ඉතින් උඩ තියෙනවා v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලයක් යට තියෙනවා v වර්ග ඍණ u වර්ගයක්. ඉතින් යට තියෙන v වර්ග ඍණ u වර්ගය කියන්නේ v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලයේ වර්ගය. එතකොට එයින් එකකට උඩ තියෙන v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලයක් කැපෙනවා. එතකොට යට වර්ගමූලය සහිත එකක් ඉතුරු වෙනවා. 2v බෙදීම v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලයේ වාරයක් t. ඒක තමයි උත්තරය. ඒ වගේම ඊට පස්සේ අපිට කියලා තියෙනවා u ට වඩා v විශාල විය යුත්තේ ඇයි කියලා අහලා තියෙනවා. ඉතින් මෙතන මේ මුළු කාලය හොතනින් අපිට එකක් කියන්න පුළුවන්
මෙතන u ට වඩා v විශාල වෙන්නේ නැත්නම් අපිට එන්නේ අතාර්කික උත්තරයක් වර්ගමූලය තුලේ ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා u ට වඩා v විශාල වෙනවා.